අද මේ වීඩියෝ එකේ මම පෙන්වන්න යන්නේ ලස්සන බෙන්තෝ එකක් හදාගන්නේ කොහොමද කියන එක. ඉතින් මම හැමදාම නම් බෙන්තෝ හදලා දෙන්නේ නැහැ පුතාට. මොකද යාළුවට ඉස්කෝලෙන් කෑම හම්බ වෙන නිසා. ඒ වුණාට විශේෂ දෙයක් තියෙනකොට විශේෂයෙන්ම යාළුවා පික්නික් එකක් එහෙම යනකොට ගෙදරින් බෙන්තෝ එකක් ගෙනියන්න ඕන. ඉතින් ඒක නිසා මම අද අරගෙන තියෙනවා මේ ලස්සන පාට එළවලු, මස්, බිත්තර, පළතුරු. ඉතින් අපි බලමු මේ වීඩියෝ එකෙන් කොහොමද බෙන්තෝ එක හදාගන්නේ කියලා. බෙන්තෝ එකක් හදනකොට ගොඩක් වෙලාවට කලින් දවසේ තමයි සූදානම් වෙන්නේ. ඉතින් ඒකින්ද මේ කලින් දවසේ රෑ මම සේරම එළවලු ටික හොද ගන්නවා, පළතුරු ටික හොද ගන්නවා, කොළ වර්ග, ඒ සියලුම දේවල් හොදගෙන පැත්තකින් තියා ගන්නවා. මොකද එතකොට උදේට බෙන්තෝ එක හදන්න ගොඩක්ම ලේසි නිසා. සෝදගත්ත එළවලු පළතුරු ටික මම කිචන් ටවල් එකක් දාපු මේ වගේ බොක්ස් එකක අතුර ගන්නවා. එතකොට උදේට කලබලයක් නැතුව අපිට හිමින් සැරේ බෙන්තෝ එක හදන්න පටන් ගන්න පුළුවන්. ඊළඟට මම කරන්නේ කරාගේ එමත් නැත්තම් ෆ්‍රයිඩ් චිකන් වලට ඕන කරන චිකන් ටික සෝදලා තෙතමාත්තු කරලා සීසන් කරගන්න එක. ඉතින් අපිට මේ වගේ සීසනින් පැකට්ස් තියෙනවා. ඒක සීසන් කරලා තිබ්බම හොඳට රස වදිනවා. සොසේජ් ඔක්ටපස්ලා හදන්න ඕන සොසේජස් ටිකත් මම මේ විදියට හදාගත්තා. ඉතින් මේක හරි ලස්සනයි. තෙලේ බැදෙනකොට ඇත්තටම ඔක්ටපස් කෙනෙක් වගේ මේ අඬු ටික දිගෑරිලා එනවා. ඒත් එක්කම වතුර බෝතලයට දාලා දෙන්න මම මුගිචා හදනවා. මුගිචා කියන්නේ බාර්ලි ටී. ඉතින් ඒකත් රෑම හදලා තියෙනවා. ඉතින් පහුවෙනිදා පළවෙනියෙන්ම මම කරේ බත් එක රයිස් කුකර් එකට ගහගන්න එක. ඊට පස්සේ අපි ඊයේ උණු කරපු මුගිචා එකේ ටී බෑග්ස් ටික අයින් කරලා ඒකත් මම ජා එකකට දාලා අරන් තියෙනවා. ඊළඟට මම බිත්තර 3ක කහමද වෙන් කරගෙන මට ඕන කරන එග් යෝක් බ්ලැන්කට් එක හදාගන්න සූදානම් වෙන්නේ. ඉතින් මෙහෙම ලුණු ටිකක් එහෙම දාලා චුට්ටක් කවලම් කරලා මේ විදියට එග් යෝක් බ්ලැන්කට්ස් මම හදා ගන්නවා. බෙන්තෝ හදන්න තියෙන දවස් වලට තමන්ගේ ඩිසයින් එක කලින්ම ප්ලෑන් කරගත්තම ගොඩක් ලේසි. එග් යෝක් බ්ලැන්කට්ස් ටික හදාගෙන ඉවර වුණාට පස්සේ මම කරාගේ ටික බෙද ගන්න යන්නේ. ඉතින් අපි ඊයේ රෑ සේරම කරාගේ ටික සීසන් කරලා තිබ්බා. සාමාන්‍ය විදියට මම මේ ටික බෙද ගන්නවා. කරාගේ ටික බැදෙන අතරතුර මම බ්‍රොකොලි ටික අරගෙන ඒක චුට්ටක් මයික්‍රෝවේව් එකේ දාලා ගොඩක්ම තැම්බෙන්නේ නැති ගානට තම්බ ගන්නවා. බෙන්තෝ එකක් හදනකොට විශේෂයෙන්ම පාට ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන. ඉතින් ඒකින්ද පාට එළවලු පළතුරු වර්ග ගොඩක් එකතු කර ගන්නවා. කරාගේ ටික ලිපෙන් බාගෙන මම හිතුවා සුදු පාට එග් වයිට් බ්ලැන්කට් එකකුත් හදාගන්න ඕන කියලා හදිසියෙන්වත් ඩෙකරේෂන්ස් වලට ඕන වුණොතින්. ඊට පස්සේ සොසේජස් ටිකත් හදාගන්නවා. ඒ අතරම මගේ බ්‍රොකොලි ටිකත් හරි ගානට තැම්බිලා තියෙනවා. සොසේජස් ටික බැදෙනකොට මෙන්න මේ වගේ ඔක්ටපස් කෙනෙක්ගේ අඬු විදියට මේවා විහිදෙනවා. ඊළඟට කැරට් මල් වලට ඕන කරන කැරට් ගෙඩියකුත් මම තම්බ ගන්නවා. ඊළඟට බෝතලයට අයිස් කැට ටිකක් දාලා මුගිචා ටිකත් ඒකට මම පිරෙව්වා. ඉතින් ඊළඟට මම බෙන්තෝ එකට අවශ්‍ය කරන සියලුම දේවල් එක ළඟට අරගත්තා. බෙන්තෝ එක එකලස් කරන්න අවශ්‍ය වෙන සේරම අමුද්‍රව්‍ය ටික, කටර්ස් ටික, ඒ වගේම මේ නොරි, එහෙමත් නැත්නම් සීවීඩ් පේපර්ස් එහෙම මම ලං කරලා තියාගන්නවා. අමතක වීම එහෙම වළක්ව ගන්න. ඒ වගේම මම ගොඩක් වෙලාවට මෙනු එකත් ලියලම තියාගන්නවා. එතකොට මට ඩබල් චෙක් කරන්න පුළුවන් අවශ්‍ය කරන සියලුම දේවල් දැම්මද කියලා. අද ඩෙසර්ට් එක විදියට මම පාවිච්චි කරන්නේ දොඩනුයි මිදි. ඉතින් දොඩන් ටික ලෙලි ගහගෙන මේ විදියට මම ලස්සන්ට ඩෙකරේට් කරගන්නවා. ඒ වගේම මිදි ටිකත් මම එකින් එක ගලවලා මේ වගේ වෙනමම බොක්ස් එකකට දාගන්නවා. ෆ්ලවර් කටර් එකක් භාවිතා කරලා මම මේ වගේ කැරට් මල් කපා ගන්නවා. මේ වගේ Tamanට අවශ්‍ය ඕනම හැඩයක් කපා ගන්න පුළුවන්. ඊට පස්සේ මම හැම් ස්ලයිස් එකක් අරගෙන ඒකෙනුත් මල් කපා ගන්නවා. පොඩි මූඩියක් පාවිච්චි කරලා එග් වයිට් බ්ලැන්කට් එකෙත් මෙන්න මේ වගේ චූටි රවුන්ඩ් කපා ගන්නවා. ඊළඟට බත් එකට ෆුරි කකේ ටිකක් ලුණු ටිකක් එහෙම දාලා සීසන් කරගන්නවා. මම මෙන්න මේ විදියට බෙන්තෝ බොක්ස් එකට ක්ලියර් රැප් එකක් දාලා ඒක උඩට බත් හැඳි කිහිපයක් දාලා පොඩ්ඩක් පැතලි කරගෙන තද කරගන්නවා.
ටිකක් හොඳින් අත් දෙකේ බර දාලා මේක මේ විදියට හදා ගන්න. මගේ අයිඩියා එක තමයි මෙන්න මේ විදියට හදාගත්ත බත් එක එග් යෝක් බ්ලැන්කට් එකකින් කවර් කරන එක. ක්ලියර් රැප් එක අයින් කරලා බත් ටික අපහු බෙන්තෝ බොක්ස් එකට දාගන්නවා. ඒ වගේම මම පෙට්ටියේ පියන ආධාර කරගෙන මේ විදියට ගානට එග් යෝක් බ්ලැන්කට් එක කපා ගන්නවා. මෙන්න මේ විදියට අපි එග් යෝක් බ්ලැන්කට් එකෙන් අපේ බත් එක වහගත්තා. ඊළඟට මම සීවීඩ් එහෙම නැත්තම් නොරි පාවිච්චි කරලා ඇස් දෙකක් කටක් එහෙම කපා ගන්න යන්නේ. ඉතින් ඔයාලට කටර්ස් පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙමත් නැත්තම් ෆ්‍රී හෑන්ඩ් මේ විදියට අතෙන් කපා ගන්නත් පුළුවන්. ඉතුරුන එග් යෝක් බ්ලැන්කට් එකෙන් මම කුණ්ඩ එහෙම කන් දෙකත් ඒ වගේම මේ විදියට කපලා හදාගත්තා. බෙන්තෝ එකේ බත් කොටස හදලා ඉවරයි. ඊළඟ ලේයර් එකේදී අපි කරන්නේ එළවලු ටික, මස් ටික එහෙම ලස්සනට මේ විදියට තියාගන්න එක. එළවලු ටික, සොසේජස්, චිකන්, ඒ වගේම තක්කලි මේ වගේ බැලන්ස් වෙන්න ලස්සනට තියාගන්නවා. ඒ වගේම තම්බපු කැරට් කෑලි ටිකත් මම මේ විදියට තියාගත්තා. තව ලස්සන කපාටක් එකතු කරන්න ඕන හින්දා මම එග් යෝක් බ්ලැන්කට් එකකින් ලස්සන මලක් හදාගන්න තමා මේ යන්නේ. ඉතින් මෙන්න මේ විදියට චූටි පටියක් දෙකට නවලා ඒක කිචන් සිසර් එකක් ආධාරයෙන් මෙන්න මේ විදියට කපාගෙන රෝල් කරගත්තම ලස්සන මලක් හැදෙනවා. ඉතින් මේ කහපාට මල එකතු කරගත්තම අපේ බෙන්තෝ එකට තවත් අමුතුම ලස්සනක් ආවා. ඒ විදියටම මම හැම් ස්ලයිස් එකකිනුත් ලස්සන චූටි මලක් හදාගෙන මේකට එකතු කරගන්නවා. විශේෂයෙන්ම බෙන්තෝ එකක් හදන ගමන් තමා අපි ගොඩක්ම ලස්සන කරන්නේ සමහර වෙලාවට කලින් හිතේ තිබුණු ඩිසයින් එක නොවෙන්නත් පුළුවන්. ඒ විදියටම මට හිතුණා මේ චුට්ටක් අපේ බත් එකේ ඩිසයින් එක වෙනස් කරන්න ඕන කියලා මම මල් ටික අයින් කරලා කොණ්ඩෙට විතරක් මලක් තියාගත්තා. ඒ වගේම දැන් මම කම්මුල් දෙකේ චුට්ටක් ටොමාටෝ කෙචප් ටිකක් දාලා බ්ලෂ් එකක් විදියට හදාගත්තා. අපේ ලස්සන වගේම ඊටාම සමබර ආහාර වේලකුත් අපි හදාගෙන තියෙනවා මෙතන. ඉතින් හැමදාම නැතත් ඉඳලා හිටලා හරි මේ වගේ ලස්සනට කෑම ටිකක් බබෙකුට හදලා දුන්නොත් එයාලත් කැමති වෙයි. පික්නික් බෑග් එකට ඕන කරන පික්නික් මැට් එකකුත් මම දාගත්තා. ඊට පස්සේ අපි අපේ බෙන්තෝ එක හොඳට තද වෙන්න වහගෙන සර්වියට් එකකින් ගැට ගහ ගන්නවා. ඒකත් බෑග් එකකට දාගෙන ඊට පස්සේ අපි ඩෙසර්ට් බොක්ස් එකත් වෙනමම පික්නික් බෑග් එකට දාගන්නවා. මුගිචා බෝතලය, ඒ වගේම සර්වියට් එකක්, ඒ වගේම තමයි විශේෂයෙන්ම හෂි දෙක, ඒ කියන්නේ චොප්ස්ටික්ස් දෙකත් මේ විදියට කේස් එකක දාලා දාගත්තා. ඉතින් ඔන්න ඔහොම තමයි පුතාගේ පික්නික් එක යන්න මම බෙන්තෝ එක හදන්න ලේස්ති වුණේ. බෙන්තෝ එක හදලා ඉවරයි. ඉතින් මේ වගේම තවත් අලුත් වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු.